දහම් ශ්‍රවණය කියලා කියන වෙලාවේදී දහම් කරුණු නිකම්ම හිතට යනවා පිටතට. නමුත් දහම් ශ්‍රවණය කරන්නේ නැති වෙලාවදී නිකම්ම හිතට කරුණු යන්නේ නැහැ. ඒකට ලොකු ආයාසයක් ගන්න වෙනවා. ආයාසයක් අරගෙන තමයි ඔය දහම් කරුණ හිතන්න තියෙන්නේ. මම මෙහෙම කියන්නේ හේතු කීපයක්ම තියෙනවා පිටතට. අපි හිමින් සැරේ මේ ගමන ඉස්සරහට යද්දී අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනි අපි ස්වයම්භූතව තමන්ගේ මනස දියුණු කරගෙන මනස තුලින්ම නැගී හිටින්න. අර අපි තවත් දෙයක උපකාරයක් හැමතිස්සෙම බලාපොරොත්තු වෙමින් හිටියාම සාමාන්‍ය වෙන්නේ මේ මිනිස්සයාව දුර්වල වෙනවා. ශක්තිමත් බව නැති වෙලා යනවා. නිසා එයාට ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. නමුත් අපි ස්වයම්භූතව නැගී හිටින්න උත්සාහ කිරීමෙන් තමයි පිටුතුනේ ඒක වර්ධනය වෙන්නේ. ඒ හැකියාව ලැබෙන්නේ. දැන් මට ඔබ මෙහෙම හිතන්නකෝ දැන් මේ බණ අහද්දී ඔබට තියෙනව නේද ප්‍රශ්නයක් නිින්ද යනවා කියලා. අපි හැමදාම මේක කිව්වත් නිින්ද යනව නේද? ඔබ හිතන්නේ ඇයි ඔය ඕක වෙන්නේ? ඒකට හේතුව පිටුතුනේ මම වෙනුවෙන් මනස නැගී හිටින්න ලොකු වෙහසක් ගන්නවා. ඒ කියන්නේ මම වෙනුවෙන් නැගී හිටීම උදෙසා මනස හොඳට පුහුණු කරලා තියෙනවා. මනසට පුළුවන් ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න එකපාරටම. මොකද මනසට පුළුවන් පිටුතුනේ මොකද මනස එහෙම පුරුදු කරලා තියෙන නිසා මනස ඒක රැක ගැනීම උදෙසා කරන දේවල් බොහොම බල සම්පන්නයි. ඒවට පුළුවන් ලොකු දෙයක් කරන්න. නමුත් මම නැසීම උදෙසා මේ මනස පුහුණු කළ මදි නිසා මනසේ තියෙන ශක්තිය නැහැ. ශක්තිය හීන වෙලා තියෙන්නේ. ඒ හීන වෙලා තියෙන නිසා මනසට බෑ ඒ වෙනුවෙන් තනියෙන් නැගී හිටින්න. ඒකට හැමතිස්සෙම උපකාරයක් ඕන වෙලා තියෙනවා. කිහිලිකරුවක් ඕන වෙලා තියෙනවා. කාගේ හරි මොකක් හරි ඕනි ඒකට. ඒක වෙනුවෙන් හැමතිස්සෙම කඩා වැටෙමින් තමයි තියෙන්නේ. ඒකට හැමතිස්සෙම මොකක් හරි ශක්තියක් ඕනි. ඒ නිසා තමයි පිටුතුනේ ඔකෝයි වෙලා තියෙන්නේ. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් ඔබ හිතන්නකෝ පිටුතුනේ මේ ධර්මශාලාව ඇතුළට ණයෙක් ආවා කියලා. ණයෙක් කියලා කියන්නේ මේ ණයි දන්නවද ඒගොල්ලන්? පොඩ්ඩක් ප්‍රകൃතිය නෑමෝ. හරි බොහොම අර සංකීර්ණ දහමක් අහන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සංකීර්ණ දහමක් කියන්නම් ඈ. දැන් අර ණයි දන්නවනේ. අන්නෙන් එක්කෙනෙක් දැන් මේක ඇතුලේ මෙහෙම යනවා පිඹ. මොකද වෙන්නේ ඔය පිරිසට? හයිපර් ඇක්ටිව් වගේ වෙනව නේද? එක පාට ලොකු එනර්ජි එකක් එනව නේද? එනවද නැද්ද? කොච්චර විතර ලොකු එනර්ජි එකක් එනවද? දැන් පුටු පෙරලන් වගේ යන මට්ටම එක. එහෙම එකක් එනවා මේක. ඒක කොහෙන්ද එන්නේ? ඒ එන ජවය කොහෙන්ද එන්නේ? කොහෙන්ද එන්නේ? හිතෙන් එන්නේ. මොකක් වෙනුවෙන්ද එන්නේ? මොකක් වෙනුවෙන්ද එන්නේ? ඔය එන්නේ මං වෙනුවෙන් එන්නේ පිටතනෝක. මොකක් වෙනුවෙන්ද එන්නේ? මං වෙනුවෙන් එන්නේ. දැන් කතා කරන්නේ මොකද්ද? දහමක්නේ. දැන් ඔබ දන්න කරුණක් තියෙනවා ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියලා. ඒක දන්නේ නැද්ද හැමෝම? දැන් ඒ ගැන දේශනාවක් කරන්න කිව්වොත් එහෙම දැන් කොච්චර වෙලාවක් කරයිද දේශනාව? කරයි පිටු ඔබට පුළුවන් ආයෝ දන්නවද මේ මම මැරෙන්න පුළුවන් ඕන වෙලාවක ආයෝ කියන්නේ විශ්ව හැදෙනවා. මේක මේ හරිම අවිනිශ්චිත ජීවිතයක් ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ආයි කොයි වෙලාවෙ මේක නිවිලයිද දන්නේ නැහැ. නිවුනොත් මේ බුද්ධ ශාසනය නැති වෙනවා. මේ සද්ධර්මයේ නැති වෙනවා. මේ මුකුත් කරගන්න බැරි වෙලා යනවා. දන්නේ නැහැ මේක මම පුදුම වැඩක් මේක කියලා කියන්න පුළුවන්. දැන් ඔය කතා කරන්නේ මොකක් වෙනුවෙන්ද? ඔය කතාව කියන්නේ මම වෙනුවෙන්ද නැත්නම් මම නැසීම වෙනුවෙන්ද? ඔය කතාව කියන්නේ මම නැසීම වෙනුවෙන්. මොකද එහෙම කරගත්තේ නැත්නම් මේක කරන්න අපිට බැරි වෙන්න පුළුවන්. මේක මේ බොහොම දුර්ලභ අවස්ථාවක් මේ හම්බෙලා තියෙන මේ ෂණ සම්පත්තියක් තියෙන මේක මේ නැසෙන්න පුළුවන්. ආදි වශයෙන් ඔබ ගාව තියෙනවා ලොකු දැනුමක් පිටුනේ සම්බන්ධව. අපි හැමෝම ගාම තියෙන ඒ දැනුම.
නමුත් ඒකෙන් නැගෙන ජවය කොයිතරම්ද කියලා ඔබ හොයලා බලන්න ඕනේ. ඒකෙන් නැගෙන ජවයට මොනවද කරන්න පුළුවන් කියලා කල්පනා කරලා බලන්න ඕනේ. දැන් මං කිව්වේ. දැන් ඔන්න අපිට බොහොම උදේට දාන එහෙම වැරදුවට පස්සේ මොකද වෙන්නේ? ඈ? මොකද වෙන්නේ? උදේට දාන වැරදුවට පස්සේ එනවා මොකද්ද? දානේ බුදිනවා කියලානේ කියන්නේ. දානේ වලදනවා. කෑම බුදිනවා කියලා කියන්නේ නේද? කෑම බුදිනවා. ඒ බුදින නිසා එනවා මොකද්ද? බුදින නිසා එන මතට කියනවා බුදි මත කියලා. අන්න ඒක එනවා. හරිද? දැන් ඒක බින්දින්න පුළුවන් පිඟුතුනි මනසට. ඒක මනසට බින්දින්න පුළුවන් ඔය කියන මත. ඔය කියන මත බින්දෙනව නේද මේක ඇතුළට ණයෙක් ආව. බින්දෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම බින්දෙනවා. ෂුවර් නේද? දාලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම බින්දෙනවා. ඒ කියන්නේ මම වෙනුවෙන් වැඩ කරන්න ගියාට පස්සේ ඔය මනසට පුළුවන් පිංගුතුනි මොකක් බින්දගෙන ඉස්සරහට එන්නද? ඔය බුද්ධිමත කියන එක බින්දගෙන ඉස්සරහට එන්න පුළුවන්. නමුත් මේ බන ඇහෙන වෙලාවේදී ඇයි බින්දගෙන ඉන්න බැරි? ඈ? ඔය තියෙන පිංගුතුනි බොජ්ජංග වල තියෙන මදිකම්. තුරුවලකම්. ඒ කියන්නේ අපේ මනසට තාම බෑ. කෑම වැළඳීම නිසා ආපු මත බිඳ ගන්න තරම් මදි. මොකද්ද? නැගෙන වීරිය. මනසින් ඇයි? ඒ කියන්නේ මම නැසීම උදෙසා නැගෙන වීරිය මදි පිංගුත. ඒ නිසා ඒක බිඳ ගන්න බෑ. ඒකට හේතුව පිංගුතුනි ඒ උදෙසා නෙමෙයි මේ මනස පුහුණු වෙන්නේ හැමතිස්සෙම. මොකක් උදෙසාද පුහුණු වෙන්නේ? මම හැදීම උදෙසායි පුහුණු වෙන්නේ. මම හැදීම උදෙසා පුහුණු වෙනවා කියලා කියන්නේ පිංගුතුනි ඒ තරම් වේගෙන් ඒ තරම් මමට තණ්හායි. දැන් මේ මමට තණ්හායි කියලා කිව්වට පස්සේ ඔබට මොකද්ද දන්නේ එන්නේ ඔළුවට? මමට තණ්හායි කියලා කියන ඔය මම කියන කෙනාට තියෙන තණ්හාව කියන්නේ නෙමෙයි පිංගුතුනි මමට තණ්හායි කියලා කියන්නේ. වෙන්වීමට තියෙන තණ්හාව. වෙන් වෙලා හැගෙන හැඟීමට තියෙන තණ්හාවේ තීරතාවය කොච්චරද කියනවද කියන එක ඔන්න ඔය මනින්න පුළුවන්. වෙන්වීමෙන් අයින් වීමට තියෙන එකට තියෙන තණ්හාවට කියන තණ්හාව නෙමෙයි මේකට කියන්නේ ඡන්දය කියලා. අන්නේ ඡන්දයේ තියෙන තීරතාවය මොකද්ද කියන එක පින්වතුනි ඒ වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන් ඔය මනස නැගී හිටින්නේ කොච්චර උනන්දුට උත්සාහද නැගී හිටිනවද ඒ වෙනුවෙන් කියන එකෙන් තීරණය වෙනවා. දැන් මම මේක ඇයි කියන්නේ? ඒක කියන්න බැංගතුනේ ඔබගේ මානසිකව ඒ වෙනුවෙන් නැගී හිටින හැකියාව. ඒක දියුණු කරගන්න ඕන එකක් බැංගතුනේ. ඒක දියුණු වෙන්නේ නිකන් නෙමෙයි. ඒක දියුණු වෙන්නේ මොකක් තුලද? ඒක වෙනුවෙන් වැඩ කිරීම තුල තමයි ඒක දියුණු වෙන්නේ. දැන් ජිම් එකකට පිරිමි ළමයෙක් ගිහිල්ලා ඒකේනා බර උස්සනවා. ඒ බර උස්සනකොට මොකද වෙන්නේ? බර උස්සන එක අමාරු වැඩක්. නමුත් බර උස්සද්දී පිටුනේ ඒ කෙනාගේ මාංශ පේශි මොකද වෙන්නේ? ශක්තිමත් වෙනවා. ඒ මනුස්සයා ජිම් එකේ ඉවර වෙලා ගෙදර ආරයි යන්නේ නැහනේ අර පඩි ටික. ඒ ටික තියලානේ යන්නේ. හැබැයි මාංශ පේශි ශක්තිමත් වීමේ කොටස මොකද කරන්නේ? ඒක ආරයි යනවා. බඩු ටික තියලා යනවා. අන්නේ ශක්තිමත් වීම කියන එක වෙන්නේ පිංගුතුනේ ඒ උදෙසා වැඩ කරද්දී. ඒ උදෙසා වැඩ කරද්දී මාංශ පේශි ශක්තිමත් වෙනවා බර ඉස්සුවාම. නමුත් මේ ධම්මග වඩද්දී මොකක් ශක්තිමත් වෙනවද? හිත ශක්තිමත් වෙනවා. අන්නේ ශක්තිමත් හිතට පුළුවන් පිංගුතුනේ දේවල් කරන්න ඊට පස්සේ ඒ වෙනුවෙන්. ඒක හිත ශක්තිමත් වෙලා තීන මට්ටම අනුව තීරණය වෙනවා. ඒකට කියනවා පිටුතුනේ මේ දහම උදෙසා තියෙන මේ නිවන උදෙසා තියෙන ඡන්දය ටික ටික වැඩි වීම නිසා එන ප්‍රතිඵලය අතුරුඵල. ඒ කියන්නේ නිවන් මාර්ග වැඩි වීම නිසා එන අතුරුඵල. පිටුතුනේ මනස ගොඩාක් දියුණු වෙනවා. ආන්ගේ මනස දියුණු වෙනකොට පුළුවන්
අන්නේ දියුණු මනසින් ඒ ශක්තිමත් වෙච්ච මනසින් ඒ උදෙසා කරන වැඩවලට එන බාධාවල් බිඳ ගන්න. දැන් මේ පොඩි බාධාවක් ඔය. මොන බාධාවද? මහ ලොකු බාධාවක් නෙමෙයි ඔය එන්නේ. පොඩි බාධාවක් එන්නේ. මොකද ඒ බාධා? කෑම නිසා එන මත. කෑම නිසා එන මත කියන එක පිංගුතුනි අර හිරු දුටු පිනිබිඳු වගේ. නිවන කියන එක සිහිපත් කරපු ගමන් නැති වෙලා යනවා. මොකද කියන්නේ? නිවන නෙමෙයි හාමුදුරනේ බෙල්ලෙන් අල්ලලා හෙල්ලුවත් එන්නේ ඒ තරම් අමාරුයි හාමුදුර. ඒක තමයි මාත් කියන්නේ. ඒ කියන්නේ නිවන සිහිපත් කරාට පස්සේ පින්වතුනි අර නෙළුමක් පිපෙනවා වගේ මේ හිත ඒ වෙනුවෙන් නැගී හිටින්න ඕන පින්වතුනි ටක් ගාලා ඒ වෙනුවෙන් ශක්තිම අර තියෙන ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ශක්තිය නැත්තම් ඉතින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මම කියන්න බෑ ධර්ම ශ්‍රවණය කිරීම කියන එක නරක නෑ හොඳයි. නමුත් ධර්ම ශ්‍රවණය කිරීම තුලින්ම නෙමෙයි ඉතින් මේක වෙන්නේ. ඒක ඉතින් ගුරුහමඳුර හැමදාම ඔකට කියනව නේද? අපි හැමෝටම කියනවනේ. ධර්ම ශ්‍රවණය කිරීම තුලින්ම නෙමෙයි පිටුතුනේ. මේ කරන දහම ඔබ කොයිතරම් දුරට නිවන උදෙසා මහන්සි වී පුහුණු වෙනවද කියන එක මත ওই හිත ශක්තිමත් වෙනවා. ඒක මත ඒකට එන බාධාවල් බිඳගෙන ඉස්සරහට යාමේ හැකියාවක් ලැබෙනවා. සමහර කෙනෙක් තාමත් මෙතන ඇති පිටුතුනේ. ගිහි ලෝකයෙන් එන්න හැකියාව තියෙනවා. නමුත් ඒ ගන්න බෑ. ඒකට හේතුව පිටුතුනේ ගිහි ලෝකවල තියෙන දේවල් මතක් වෙලා එනකොට අනේ සදාහට මේ ඔක්කොම නැති වෙනවනේ කියලා මහ පුදුම දුක්ගින්දරක් එනවා පිටුතුනේ හිතට. ඒ එන දුක බිඳගෙන එන්න බෑ ඉස්සරහට. මොකද ඒ මට්ටමට නිවන කියන එක වෙනුවෙන් පුහුණු වෙලා නැහැ. ඒක වෙනුවෙන් කටයුතු කරලා නැහැ. ඒක වෙනුවෙන් මහන්සි වෙලා නැහැ. ඒ මහන්සි වෙලා නැති නිසා පිටුතුනේ ඒ හිත ශක්තිමත් නැහැ. ඒ නිසා එන පොඩි බාධාව බිඳ ගන්න බෑ. ඒ කියන්නේ විවිධාකාරයෙන් ගිහි ලෝකයේ තියෙන ප්‍රශ්න තියෙනව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රශ්න නැති වුණත් ගිහි ලෝකයේ බැඳිච්ච තැන් ටිකක් තියෙනවා. අන්න ඒවා බිඳ ගන්න විදිහක් නැහැ පිටුතුනේ. ඒ මට්ටමට නිවන කියන එක රමණය වෙලා නැහැ ඔය හිතේ. ඒක තමයි ඇත්ත කතාව. නිවන කියන එක කොයිතරම් දුරට රමණය වෙන්න පිටුතුනේ ඒ තරම් දුරට ඔය මනස ශක්තිමත් වෙනවා පිටුතුනේ. ඔය ඕන බාධාවක් බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් මහා පුදුම ජවයක් එනවා පිටුතුනේ මනස ඇතුලේ. ඒක ඇතුළාන්තයෙන් එන මහා විශාල ශක්තියක්. ඒ ශක්තියත් එක්ක සමාන කරන්න පුළුවන් ශක්තියක් අපිට තේරෙන්නේ නැහැ තවත් මේ විශ්ව ධාතුවේ තියෙනවා කියලා. ඒ තරම් මහා පුදුම ශක්තියක් එන්නේ පිටුතුනේ. මහා පුදුම ජවයක් එනවා ඇතුළාන්තයෙන්. ඒ උදෙසා දේවල් කරන්න. එහෙම ඒ ජවය එනකොට තමයි පිටුතුනේ මිනිස්සෙකුට කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒ උදෙසා කරන වැඩ පිටුතුනේ එක නිමේෂයක්වත් නවත්තන්න නැතුව නිදා ගන්න වෙලාවක් හැර අනිත් හැම වෙලාවෙම කරන මට්ටමට පිටුතුනේ මනස ශක්තිමත් වෙනවා. ඒකට හැකියාවක් ලැබෙනවා පිටුතුනේ නිදා ගන්නවා කියන එකත් කරන්නේ නැහැ. ඒකත් කරන්නේ මැරෙන නිසා නැත්තම් නිදා ගන්නෙත් නැහැ. ඒක නිදා ගන්නවා කියන එක කොටියම කිව්වොත් එහෙම හරි කරදරයක් වෙනවා ඊට පස්සේ. දැන්ට මොකද තියෙන්නේ? දැන්ට නිදා ගන්නවා කියන එක කරදරයක් කියන මට්ටමේද තියෙන්නේ නැත්තම් නිදා ගන්නවා කියන එක හරි ෂෝක් කියන මට්ටමේද තියෙන්නේ. මගේ අම්මේ දැන් මේ උදේ ඉඳලා ඉන්නවා දැන් හවස් වෙනකන් හිටියා දැන් කීයද මන්ද මේ ගුරුහාමුදුරු දේශනා ඉවර කරන්නෙත් නැහැ දැන් ඇදී යනවා දැන් මේක ගිහිල්ලි වෙලා ඉක්මනට හැතපුණා නම් තමයි හරි. ඒක කල්පනා කරලා බලන්න වෙන්නේ පින්වතුනි අපිට නිදා ගන්න වෙලාවක් වගේ එද්දි කොහොමද මේ හිත ක්‍රියාත්මක වෙන්නේ කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. ලොකු ඌනතාවයක් තියනවාද කියලා ඒක කරගන්න. මොකක් කරගන්නද? සැතපෙන්න. කොච්චරක් එනවද කියලා ඒ ඌනතාවය. අපි අහලා තියෙනවා පිළිදෙ uppannānaṁ kāma vitakkam නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරති අහලා තියෙනවා. කාම විතර්කයක් නැගෙන වෙලාවට පිඟුතුනේ ඒක වෙනුවෙන් එන නිවනට අදාළ විතර්කය නැගලා ආවට පස්සේ පිඟුතුනේ ඇදිලා ආවට පස්සේ ඒකට කොච්චර ශක්තියක් තියනවද කියලා බලන්න අර විතර්කේ බිඳින්නේ වෙලාවෙම. ඒ කියන්නේ කාමයට අදාළ දේවල් ටිකක් තියෙනවනේ පිඟුතුනේ. මම කාමයට අදාළ දේවල් ඔය කෑම, බීම, ස්පර්ශය, නිින්ද ඔය ඔක්කොම කාමයට අදාළ දේවල් පිඟුතුනේ. ඒ කාමයට අදාළ දේවල් ජීවිතේට ලං වෙගෙන එනකොට uppannānaṁ kāma vitakkam කියලා ඔන්න ඔය කාම විතර්කයන් නැගීගෙන එනකොට
ඒකට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන නිවන කියන එක සිහිපත් කරාට පස්සේ අන්නේ නැගිච්ච තැනම කාම විතර්කේ බිඳිලා යනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ අලුත් දහමක් අහන්න පුළුවන් නේ කියන විතර්කයක් නැගුණාට පස්සේ නම් පිංගුතුනි ඒක බිඳෙන්නේ. ඔය නිවන නෙමෙයි ඒ තියෙන්නේ. ඒ මොකක්ද ඒ තියෙන්නේ? ඒත් කාමයේම තමයි පිංගුතුනි. මොකද කාමයේ කියලා කියන්නේ? කුතුහලයක් වෙනුවෙන් යමක් පූර්ණේ කරගන්න උත්සාහ කරනවා නම් ඒ ඔක්කොම කාමයට අයිති. ඒවත් කාමයේම තමයි පිංගුතුනි. ඒක නිසා ඒක නැති වෙනවනේ ඒත් එහෙම හරියන්නේ නැහැ පිංගුතුනි. කෙලින්ම නිවන කියන එක සිහිපත් කළාට පස්සේ ඒ නිවනේ තියෙන ආනිසංසය සිහිපත් වෙද්දී අර කියන කාම විතර්කයේ බිඳින්න පුළුවන් ශක්්‍යතාවය කොච්චරක්ද කියලා තම තමන් විසින් විමසලා බලන්න ඕනි තම තමන්ගේ. කොයිතරම්නම් හැකියාවක් අපිට තියෙනවද කියලා. අන්න ඒව පිංගුතුනි හරි වැදගත් වෙනවා මේ නිවන් මාගේ මං තව කොච්චර දුරක් යන්න තියෙනවද කියන තීරණ ගන්න. දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේ මේ ටිකක් නිදිමත අයට නෙමෙයි මේ කියන්නේ. ඒ හැමෝම දැන් මේ මිනිසු දිහා බලලා එහෙම හිතන්න එපා. මොන හරි අපහසුකමක් තියෙනවා වෙන්න පුළුවන් නේ පිංගුතුනි. නමුත් එහෙම නෙමෙයි. වෙන කෙනෙක් දිහා බලන්න නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි ගැනනේ බලන්න ඕනේ. නේද? මේ කතා කරන ස්වාමීන් වහන්සේ ඔබට බණ කියනවා කියලා මේ ඔබ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි හැමතිස්සෙම අපේ හිත පිරික්ස අපි යන්න ඕනේ ඉස්සරහට. ඒක ගැනයි මේ කතා කරන්නේ. කාම විතර්කයක් නැగిලාවට පස්සේ මේකතුනේ කාම විතර්කය බිඳින්න පුළුවන් හැකියාව කොච්චර තීව්‍රද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒක තමයි මේකතුනේ ඇත්තටම සිහියටපත් වීම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ මට්ටමට සිහියටපත් වෙලායි තියෙන්නේ දැන්. ඒ කියන්නේ සිහියටපත් වෙනවා කියලා කියන්නේ. අර පිංගුතුනේ අපි කියන්නේ මේ යම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන අර්ථයක් අරගෙන ඒක විස්තර කර ඉඳීම තුළ සිහියටපත් වීම කියන එකක් සිද්ධ වෙනවා. දැන් නිච්ච සුඛ අත්ත කියන එක අරගෙන ඉවර වෙලා ඒක ගැන නිතර විස්තර විග්‍රහ කරාට පස්සේ ඒක පිළිබඳ සිහියටපත් වෙනවා. දැන් අපි වැඩිපුර වෙන්නේ මොන සිහියෙන්ද? ඒ සිහියෙන් තමයි ඉන්නේ පිංගුතුනේ. ඒ සිහිය තමයි දැන් අනිත් පැත්තට හරවන්නේ යන්නේ. ඒක තමයි දැන් මේ අමාරුවෙන් කරගන්න උත්සාහ කරන්නේ. නමුත් පිංගුතුනේ ඕකේ අනිත් පැත්ත නොහොත් මේ නිවන පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ත වඩද්දි ඒ සිහියටපත් වෙලා පිංගුතුනේ ඒ උදෙසා මේ මනස ෆයිට් කරන්න පටන් ගන්නවා. කොයිතරම් දුරට ෆයිට් කරනවද කියන එක දන්නේ අපි තමයි. දැන් මේක කියද්දි මොකද හිතෙන්නේ? ලේසිද ලේසි නැද්ද? ඈ? ලේසිද ලේසි නැද්ද? ලේසි නෑ පිටුනේ. මේ හිතන්නකෝ. රැයට පුණ්‍යානුමෝදනාවක් කියම සාර්ථකව කරන්න නියමිතයි. ඇයි පුණ්‍යානුමෝදනා කරන මොකක් වෙනුවෙන්ද? මම වෙනුවෙන්ද? මම නැතිවීම වෙනුවෙන්ද? මම නැතිවීම වෙනුවෙන් තමයි පුණ්‍යානුමෝදනාවක් කරන්න තියෙන්නේ. පුණ්‍යානුමෝදනාව අපි ගොඩක් වෙලාට දාගෙන ඉන්නේ කොයි වෙලාවට කරන්නද? මොකට කලින් කරන්නද? නිදා ගන්න කලින් කරන්න. ඒක ගොඩක් වෙලාවට කොහේඳන්ද කරන්නේ? එක්ක ඇඳ ළඟ නැත්තම් ඇඳේ ඉඳන් තමයි බොහෝ දෙනෙක් කරන්නේ. සමහර කෙනෙක් පුණ්‍යානුමෝදනාව පිළිබඳව එළි වෙන 2-3 වෙනකම් කරනවා. ඒ කියන්නේ ටිකක් කරගෙන යනකොට ගුරු හාමුදුරන්ට පින් දීලා ඉවර වෙනකොට මිනිහා නිදි. ඊට පස්සේ අනිත් හාමුදුරන්ට පින් දෙන්නේ 12ට විතර. එහෙම සාමාන්‍ය පාන්දර 4 විතර වෙනකන් පුණ්‍යානුමෝදනාව යනවා පින්කතුනේ. තාම යනවා ඒක. ඉතින් මොකද පොඩ්ඩක් යනවා නිදි. මං හරිද කිව්වද? හරිද? සාමාන්‍යයෙන් කරන්නේ එහෙමනේ පුණ්‍යානුමෝදනාව නේද? ඇයි සමහරලාට පුණ්‍යානුමෝදනාව පින්කතුනේ අර පැයට කිලෝමීටර අර මේ ආමුදුරු බණිවර කරාට පස්සේ කියන්නේ පින්කතුනේ. අන්න වගේ පැයට කිලෝමීටර 300ක විතර වේගෙන් පුණ්‍යානුමෝදනාව පින්කතුනේ විදුලි වේගෙන් අවසන් වෙනවා. ඇයි ඒ මොකකටද එච්චර උනන්දුව තියෙන්නේ? මොකක් කරන්නද ඊළඟට? ඈ? ඊළඟට මොකක් කරන්න තියෙන්නේ? නිදා ගන්න තියෙන්නේ පින්කතුනේ. අන්න එතන හොර කම්පයා වෙන තැනක් පින්කතුනේ. uppannānaṁ කාම විතර්කයක් එනවා දැන් ඔය. මොකක්ද එන කාම විතර්කේ? නින්ද.
නිදා ගැනීම කියන ඒ කාම සංකල්පනාව එනවා පිටුතුනේ. ඒ සංකල්පන ආවට පස්සේ පිටුතුනේ නිවනට මොකෝ වෙන්නේ? මොකෝ වෙන්නේ? මම මේ කියන්නේ බොහොම ප්‍රායෝගික කතාවක් පිටුතුනේ. දැන් මේ අපිට බොහොම සීහනාද කරන්න පුළුවන්. ඒව නෙමෙයි. නිදා ගන්න තියෙනවනේ කියන ඒ කාමයේ නැగిලා ඒ කාම විතරකේ නැగిලා ආවට පස්සේ පිටුතුනේ නිවනට මොකෝ වෙන්නේ? නිවන බල්ලට යනවා බල්ලා නිවනට එනවද? මොකෝ වෙන්නේ මේකද? අන්න ඒතර දැනගන්න පුළුවන් පිටුතුනේ. පැයට කිලෝමීටර් 300 විතර වේගෙන් පුණ්‍යානුමෝදනාව කරනවා කියලා කියන්න පිටුතුනේ දැන් මේ නිවන් දකින්න තියෙන උමනාවක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන පිටුතුනේ ඒක මහා මල කරදරයක් වෙලා තියෙන දැන් මේක කරන්න බෑ නැත්තම් අර ටික් එක දාන්න වෙන්නේ නැහනේ. දැන් අර අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න පිරිසෙම ලස්සන වැඩ පිළිවෙලක් එහෙම කරගෙන යනවා. කරන්නෝ දිනන්නෝ කියලා වැඩ පිළිවෙල. ඒක තියෙනවා මෙහෙම කොළ හදලා ඒ වැපෙඟුතුරි එදිනෙදා කරන අනිවාර්යෙන් කරන කටයුතු ටික ලියලා ඒක ඉස්සරහින් කොටු ටිකක් දාලා දෙනවා. ඒගොල්ලෝ ඒක ටික් කරනවා. ඊට අපි ඔය මාසෙකට වතාවක් විතර දේශනාවක් කරද්දී ඒ කොළ ටික එවනවා බලන්න කියලා. දැන් බලන මේ කොළ ටික. ඒකේ අඩුවෙන් මොනවද ටික් කරලා තියෙන්නේ වැඩියෙන් මොනවද ටික් දාලා තියෙන්නේ කියලා බැලුවට පස්සේ මට දේවල් තේරුම් ගන්න පුළුවන් මේකද. නෑ හැමෝම කරන අපි මම කියන්නේ ඒක නරකයි කියලා බොහොම හොඳයි මේකද. නමුත් කල්පනා කරලා බලන්න ඕන මේකතුනේ ඒවා කරන එක අපි කරන්නේ කොට කොච්චර අමාරුවකින්ද කරන්නේ කියලා. මොකද නැත්තම් මේකතුනේ ඒවා තමයි ඔබව අරගෙන යන්නේ නිවනට ඇත්තටම. විචිත්‍රවත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පැමිණීම කියන එකක් නිවනට අරයන්නේ නැහැ මේකතුනේ. ධර්මයේ ශ්‍රවණය කිරීම කියන එක නම් නිවනට අරගෙන යනවා. ඒකයි මම කිව්වේ ධර්මයේ ශ්‍රවණය කිරීම කියනකොට එනවා මේකතුනේ ආයිත් ඔය කාම සංකල්පනාව. ඒ එනකොට ධර්ම දේශනාව කිරීම කියන එක වෙනුවෙන් කොයිතරම් දුරට මේක ක්‍රියාත්මකද කියන එක අපි බලා ගන්න වෙනවා. නැත්තම් අපිට මේක යන්න අමාරු ඉස්සරහට. මම අර කියපු විදිහට නම් පුණ්‍යානුමෝදනාව කරන්නේ. අපිට ඒව පොඩ්ඩක් පිටුදින් වෙනස් කරලා බලන්න වෙනවා. ඉතින් අපි හැමදාම දන්නවනේ ඉතින් මගේ පුරුද්ද මම හැමදාම ඔහොමනම් කරන්න පිටුදින් ඉතින් ඒක ආයි කරන්න ඒක අපරාධ නේද? අර කියන්නේ අර මොකෙද්ද එකේ පාර පයින්නකොට ඉතින් එකපාරක් කෝච්චිය හැබුණාට පස්සේ ඉතින් ආයිත් ඒ පාරෙම දැන පයින්න තේරුම් ගන්න එපා ඉතින් මං ඒ જાතිය කියලා. නේද? ඉතින් මං ඒ જાතිය කියලා තේරුම් ගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ආයිත් හෙටත් ඒකම උත්සාහ කරන්න නරකයි පිඟුරු. දැන් මම අද නම් ඉතින් මම එහෙම භාගයට පුණ්‍යානුමෝදනා කරලා ඇඳට පැන්න තමයි. නමුත් මම හෙට එහෙම කරන්නේ නැහැ කියලා ආයෙ ඇඳ ගාවට යන්න එපා පිඟුරු. ඒතර ඔබට හිතෙන ඔබ සාරිපුත්තයන් වහන්සේ වගේ කියලා. නෑ මට එහෙම නෑ මට පුළුවන්. කියලා ගියාට එහෙම බෑ. දැන් අවුරුදු 7ක් විතර බැලුවා නේද? බෑනේ ඉතින්. එහෙම බෑ පිඟුරු. එහෙම බැරි නම් පිඟුරු පරිසරය වෙනස් කරන්න ඕනේ. මේ අපි පිඟුතුනි හොඳටම නාගන්න තැනක් ඔය. මොකද ඔය මම කියන මිනිස්සයා පිඟුතුනි හරි පඬිතෙක්. මං නෙමෙයි හොඳේ. මම ඔය මම කියන කෙනා හරි පඬිතෙක් පිඟුතුනි. මම කියන කෙනා ලේසියෙන් කැමති නැහැ පරදින්න. මිනිහා කැමති හැමතිස්සෙම මට මොකක් කියන්නද? මට පුළුවන්. මට මුකුත් වෙන්නේ නැහැ. මට මුකුත් වෙන්නේ නැහැ මට පුළුවන්. එතන තමයි ඉන්නේ. එහෙම කියලා දැන් අවුරුදු 7ක් විතර තිස්සෙන් පිටුතුනේ ඇඳ ගාවට ඇහිලා පුණ්‍යානුමෝදනා කරන්න කියලා මොකෝ උනේ? මොකෝ උනේ? ඇඳට වයින්නවා. ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ඒත් මොකද්ද කියන්නේ? දැන් මේ ඊයේත් එහෙමම තමයි උනේ. නමුත් අදත් මොකද කියන්නේ මම? මොකද කියන්නේ? නෑ. ඒ ඊයේනේ. මට පුළුවන්. කීරල අදත් ගිහිල්ලා මොකෝ වෙන්නේ? අදත් එහෙම තමයි. ඒ නිසා පිඟුතුනේ ඔය මමයා කියන දේවල් පිඟුතුනේ එහෙම ලොකුවට ඔලුවට දාගන්න ඔය මමයා කියලා කියන්නේ අමු පිස්සෙක්. සරලවම. ඒ මිනිස්සයා පිඟුතුනේ හැමතිස්සෙම ඒ මිනිස්සයාව රැකීමේ වැඩපිළිවෙලේ තමයි ඉන්නේ පිඟුතුනේ. ඒක මේ අනාදිම සංසාරය පුරා කරන මහා දීර්ඝ වැඩපිළිවෙලක් පිඟුතුනේ. ඕකට අහු වුණොත් අපි ඉවරයි. එහෙම නෙමෙයි තේරුම් ගන්න ඕන පිඟුතුනේ. මේ හිතට බෑ. මේ හිතට එවැනි පරිසරයක දිනන්න බෑ. අන්නේ බැරි බව හිතින් තේරුම් ගන්න ඕන. මොකද මම තේරුම් ගන්න ගියොත් මම පරදින්න ලේසි නෑ කැමති නෑ පිටස.
හිතට බෑ. බැරි නම් බැරි බව තේරුම් අරගෙන පිංගුතුනේ පුළුවන් වෙයි කියලා හිතන පරිසරයක් තුරට යන්න ඕන ඉක්මනට. අන්න එතකොට පිංගුතුනේ පරිසරයේ විසින් අදාළ හිත හදලා දෙනවා. අන්න එහෙම කරොත් තමයි පිංගුතුනේ ඒකටද කරගන්න මේවා පිංගුතුනේ බොහොම ප්‍රායෝගික කොටස් මේ. ඒවා තමයි කරන්න ඕනේ. දැන් කෙනෙකුට හිතනවා නෑ මං හෙට ඉඳලා නම් ওই වෙලාවට ওই කිරිතේක බොන්නේ නෑ. මොකෝ වෙන්නේ? ඈ? නෑ මං හෙට ඉඳලා නම් මේක කන්නෙම නෑ. මේ ආයේ මේ කිසිම අමතර දෙයක් කන්නෙම නෑ. මං රටකජු කන්නෙම නෑ. මම නෑ කන්නෙම නෑ. දැන් කන්නෙම නෑ කියලා කොච්චර කෑවද? නෑ මම බලන්නෙම නෑ. මොනවද? මොනහරි. රූප බලන්නේ ඉතින් දැන් නිවනට ඕනේ නැති ඒවා තියෙනවනේ බලන්න. නෑ මම YouTube බලන්නෙම නෑ. නෑ මම සෝෂල් මීඩියා එකට යන්නෙම නෑ. නෑමයි නෑ නෑ නෑමයි මම යන්නෙම නෑ කියලා කොච්චර ගියත්. ඒ කියන්නේ පිටුතුනි හැමතිස්සෙම මම මේ කියන අදිස්ථාන ගැන නෙමෙයි. අදිස්ථාන කියන ඒවා පිටුතුනි කරන්න ඕනේ. නමුත් අදිස්ථාන කියන ඒවා කරන එක ලේසි නෑ පිටුතුනි. දැන් අදිස්ථානයක් කරන්න හිතට ලොකු ශක්තියක් ඕනේ පිටුතුනි. ඔය අදිස්ථාන වල ගොඩක් වෙලාවට කරනවා පිටුතුනි ලේසි දේවල්. නමුත් මේ අමාරු බොහොම සියුම් දේවල් ඕවා කරන්න අමාරුයි පිටුතුනි. පරිසරය වෙනස් කරන්න අපි නිහතමානී වෙන්න ඕන. මොකද මම තව ටිකක් ලොක්ෙක් කරන්න නෙමෙයි ඒවා අපි ජීවිතේට එකතු කරගන්නේ. මම මේක කොහොම හරි කරනවා කියා මේ මම ලොක්ෙක් කියන එක හංගව ගන්න නෙමෙයිනේ පිටුතුනි නිවන් මාගේ දේවල් කරන්නේ. මමව නසන්නනේ. එහෙනම් මමට විරුද්ධව ක්‍රියාත්මක කරන දේවල් මම විසින්ම කරගන්න ඕනේ. ඒක තමයි ලෝකේ තියෙන අමාරුම ජොබ් එක පිටුතුනි. මමට විරුද්ධව දේවල් කරන එක. නෑ මට පුළුවන් කියලා අදහස් එද්දි නෑනේ දැන් ඔහෙට බෑනේ දැන් ඔහෙ දැන් කොච්චර කාලයක් තිස්සේ පුණ්‍යානුමෝදනා කරන්න හැදුවා දැන් ඔහෙට බෑනේ බැරි බව තේරුම් ගන්නවකෝ දැන්වත් කිව්වට පස්සේ දැන් ගිහිල්ලි වෙලා පරිසරය වෙනස් කරගන්න කියලා වෙලා වෙන පරිසරයකට යන්න තියෙන වෙකට නැත්තම් පිටුතුනි මොකද වෙන්නේ අපි දන්නේම නෑ අපේ කාලය මොකෝ වෙන්නේ ඈ මේ නිවන් දකින්න තියෙන කාලේ ටික ටික නැති වෙලා ගිහිල්ලා පිටුතුනි අන්තිමට මට පුළුවන් කියන එක විතරක් ඉතුරු වෙවි නාකි වෙනවා මට මුකුත් වෙන්නේ නැහැ මට පුළුවන් නේ කියන එක විතරක් ඉතුරු වෙලා වයසට යනවා පිටුතුනේ අන්තිමට කර කියා ගන්න පුළුවන් ටිකක් නැති වෙලා යන තමයි අන්තිමට වෙන්නේ මම මේ කතා කරන්න පිටුතුනේ දැන් අපි අනිච්ච දුක්ඛ අනාත්ත තුලින් කතා කරන්නේ කාට විරුද්ධව වැඩ කරන එකද අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ මේ මමට විරුද්ධව වැඩ කතා කරන දහමක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන්නේ පිටුතුනේ ඔය කියන දහම ඔය කියන දහම පිටුතුනේ ප්‍රත්‍යක්ෂව මේ හිතට ධාරණය වෙන්න නම් පිටුතුනේ මම වෙනුවෙන් ওই අනිච්ච දුක්ඛ අනාත්ත නැතුව කරන්න පුළුවන් කොටස් ගොඩාක් තියෙනවා. ඒවා හරිම අමාරුයි මේකතර ක්‍රියාත්මක කරන්න. නමුත් කොහොම හරි ක්‍රියාත්මක කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. නෑ මං කරන්නේ නෑ කියලා ඉවරලා ගත්ත දේවල් මේකතුනේ තාමත් අපි කරගෙන යනවා නම් මේකතුනේ අපි තවදුරටත් හිතන්න නරකයි මේකතුනේ නෑ මට ආයි හෙට ඉඳන් පුළුවන් කියලා. ඕක කරන්න ගිහිල්ලා පිටුතුනි හැමදාම වෙන්නේ වැටෙන එක. මොකද අපි සමහර වෙලාවට පිටුතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ පිටුතුනි මහා පුදුම පාරමිතාවක් සහිතව මහා පුදුම ප්‍රඥාවක් එක්ක ඉපදුන කෙනෙක් මම කියලා හිතෙනවා හැමතිස්සෙම. ඒ නිසා මේ දහම තුලින්ම හැමදේම ගාන්ට බැලන්ස් කිරීමේ හැකියාවක් මට තියෙනවා කියලා හැමතිස්සෙම එනවා. නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ මට ඒ ඕන පරිසරයක් තුල ඕනම තැනක මේ දහම තුලින් ඒක දහම තුලින් බලලා විඳ ගැනීමේ හැකියාවක් මට තියෙනවා කියලා පිටුතුනේ හැමතිස්සෙම එහෙම එනවා අදහසක්. ඒකට අහු වෙන්න එපා පිටුතුනේ. ඒකට අහු වුණාට පස්සේ පිටුතුනේ අපි දන්නේම නැහැ පරිසරයට නිරාවරණය වෙනව නොදැනුවත්වම. ඒකෙන් කියන්නේ නැහැ පරිසරයෙන් හැංගිලා ඉන්න කියලා. පරිසරයට නිරාවරණය වෙන්න පිටුතුනේ. නමුත් හිතගෙන තේරුම් අරගෙන. එක වතාවක් දෙවතාවක් පිටුතුනේ පෙරදෙනවා නම් අපහසු නම් හොඳම දේ තමයි මොනව කරන්නද? ඒ පරිසරයේ අයින් කරන්න ඕන පිටුතුනි පුණ්‍යානුමෝදනාව කරන්න ඇදගාවට ගිහිල්ලා කරන පුණ්‍යානුමෝදනාව තවදුරටත් කරගෙන යනවා නම් පිටුතුනි ඒ අපරාධේ
ඒකට කරන් තියෙන්නේ කරන තැන වෙනස් කරන්න ඕනේ. එක්ක කරන වෙලාව වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් මානසික ශක්තිය තව හදා ගන්න ඕනේ. එහෙම කරලා ඉන්න ඕන පිටුතුනේ. අන්න එතකොට පුළුවන් ඒ කොටස කෙරෙන්නේ. නැත්නම් අන්තිමට පිටුතුනේ මේ නිවන් දැකීම උදෙසා කරන්න තියෙන ආරෂ්ඨාංගික මාර්ගයේ කාරණා ගොඩාක් තියෙනවා පිටුතුනේ. නේද? ඒකේ අනිච්ච දුක්ඛ අනාත්ම වඩනවා කියලා කැලලකුත් තියෙනවා පිටුතුනේ. පැහැදුනුන්ගේ හිත් තව තවත් පැහැදීම උදෙසා කටයුතු කිරීම, පැහැදුනුන්ගේ හිත් අපැහැදීම උදෙසා කටයුතු නොකිරීම, අපැහැදුනුන්ගේ හිත් පැහැදිලි උදෙසා කටයුතු කිරීම කියන ඒවත් පිටුතුනේ මේ නිවන් මාර්ගයේ කොටස්. ඒකේ අනිච්චත් නැහැ දුක්ඛත් නැහැ අනාත්තත් නැහැ. නමුත් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා පිටුතුනේ. කල්යාණ මිත්‍ර ඇසුරක ඉන්න ඕන. නේද? මේකට හරියන්නේ නැති පරිසර වලින් ඈත් වෙන්න ඕන. ඒවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා පිටුතුනේ. නමුත් ඒක අනිච්ච දුක්ඛ අනාත්ත නෙමෙයි. අන්න ඒ වගේ තැන් වලට පිටුතුනේ ඒ වගේ තැන් එහෙම්මම තියෙද්දි හුදෙක්ම අනිච්ච දුක්ඛ අනාත්ත කියන කාරණා තුනෙන්ම විතරයි. මේ ෆයිට් එක කරන එක පිටුතුනි මම දකින විදිහට නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ මහා පුදුමාකාර ප්‍රඥාවක් තියෙන මහා ශක්තිමත් බල සම්පන්න උතුමන්ට කරන්න පුළුවන් මිස අපි වැනි අයට කරන්න බෑ. නේ? අපි වගේ අයට ඒක කරන්න පුළුවන් ලේසි වැඩක් නෙමෙයි. දැන් ඔබට පුළුවන් ලිස්ට් කරගන්න. මොනවද? මම කරන්න පුළුවන් නේ කියලා හිතාගෙන කොච්චර දේ තැන්වල මම වැටෙනවද කියලා. ඒක කරන්න උත්සාහ කරන වැටෙනවද? ඒ වගේ තැන් ඔබට පුළුවන් පිටින් නෝට් කරගන්න. නෝට් කරගෙන ඉවරලා ඔබට පුළුවන් ඒවට වෙන සොලියුෂන් වෙන එකකට try කරලා බලන්න. ඒකම ආයි කර කර ඒකේ ඉස්සරහා පරදින්න යන්නේ නැතුව වෙන ක්‍රමයකට උත්සාහ කරලා බලන්න පුළුවන්. ඔක්කොම කරන්නත් පුළුවන් පිටුතු ඒකත් ආයි සැරයක් ඔබ නිවනට තියෙන ඡන්දය කොච්චරද කියන කවත් තමයි ඔක්කොම ඒත් තීරණය වෙන්නේ. ඔය එකකට එකක් හැම එකක්ම බැඳිලා තියෙන්නේ වෙනත. ඒක කල්පනා කරලා බලන්න ඕනේ. ඒක කියන්නේ නැත්තම් පිටුතුනේ අර අපි හැමදාම ධර්ම දේශනා ශ්‍රවණය කරන්න එනවා. ආදිවාසී ඒ කටයුතු කරනවා ඒ හොඳයි පිටුතුනේ. නමුත් අපි ළඟා වෙන්න උත්සාහ කරන තැනට යන්න අපිට මේ පැත්තෙන් ලොකු සහයෝගයක් අපිට දෙන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් අපි කියන්න ඕනේ නැහැ පිටුද ඔබ දන්නවා. කෑම වීම කාමයේ කියලා කියන පිටුද රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, ස්පර්ශකාමී ඔක්කොම කාමයේ. ලෝකෙට දාලා කොටස. අන්නේ උදෙසා කටයුතු කරන මේ විදිහට බලන්න ඕනේ. මොකද පිටුතුනි මේ හිත පුදුම තරම් තණ්හාවක් තියෙනවා. මමට කියේ මොකක්ද ආයිසරය? වෙන්වීමට. මේ හිත පුදුම තණ්හාවයි පිඟුතුනි වෙන්වීමට. ඒ තණ්හාව කොච්චරද කියලා හිතට හිතා ගන්නවත් බෑ පිඟුතුනි. ඒ තරම් තණ්හායි. කොහොමද දන්නේ අපි ඔය? මමට එච්චර තණ්හයිද ඔබ කියලා. දැන් බැලූ බැල්මට නෑ වගේ නේද? නෑ පිඟුතුනි. බැලූ බැල්මට නෑ වගේ වුණාට පිඟුතුනි එහෙම හොයාගන්නවත් බෑ පිටුතුනි. මොකද මේ තේරුම් ගන්න බැරි තරම් තණ්හයි. සරලව කිව්වොත්. හිතා ගන්න බැරි තරම් තණ්හයි. ඔය මමට කියලා කියන්නේ වෙන්වීමට තියෙන තණ්හාව. වෙන්වීම ඒ තරම් ප්‍රියයි මధుරයි මේ හිතට. ඒ නිසා වෙන්වීම කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නවත් මේ හිත කැමති නෑ. ගොඩක් වෙලාවට පිඟුතුනේ වෙන්වීම කියන එකකට විරුද්ධව කටයුතු කෙරෙන්නේ වෙන්වීම ප්‍රශ්නයක් නිසා නෙමෙයි ඔය ගොඩක්. මොකක් නිසාද දන්නවද ගොඩක් වෙලාවට වැඩ කෙරෙන්නේ? මම කියන එකට හිත රිදෙනවා. මගේ හිත රිදෙනවා. ඒ නිසා ඒකට මොකක් හරි සොලියුෂන් එකක් හොයාගන්න ඕනේ කියන එක වෙනුවෙන් තමයි ඔය ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ ගොඩ දෙනේ තාම නිවන් දකින්න එනවා කියලාත් මේ එන්නේ. මොකක් නවත්ත ගන්නද? මේ මගේ හිත රිදෙනවා. මොකද මගේ හිත රිදෙන එකට පිංගුතුනේ ඔය තණ්හා වෙච්ච කාරණාව කැමති නෑ. මොකක්ද තණ්හා වෙච්ච කාරණාව? වෙන්වීම. වෙන් වෙලා හැඟෙන එක කැමති නෑ පිංගුතුනේ හිත රිදෙනවට. ඒ නිසා හිත රිදෙන එකෙන් මිදීම උදෙසා කරන වැඩපිළිවෙලක් විදිහට අනන්ත ප්‍රමාණ වාරයක් මේ කරන දේවල් ක්‍රියාත්මක වෙනවා පිංගුතුනේ. අපි දන්නේ නැති වුණාට පිංගුතුනේ අර කියන්නේ
හිත ඇතුළෙම ඉන්නවා කියලා මාරයෝ 4 දිනෙකම මේ හිත ඇතුළෙම ක්‍රියාත්මක වෙන මාරයෝ පිංගුතුනි වෙස්වලාගෙන නිවන් දකින්නවා කියලා කරන වැඩෙත් අන්තිමට පාවිච්චි කරන මොකටද? මාර සංකල්පනාව හරි කියන එකම ඔප්පු කරගන්න ඒකමත් ආයි පාවිච්චි කරනවා පිටුතුනි. ඒ නිසා හොයන්නවත් බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. බොහෝ වෙලාවට පිටුතුනි මේ හැම දෙයක් මෙරුවෙන් මේ උත්සාහ කරන්නේ අපි කිව්වට පිටුතුනි මේ මමෝ බේරගන්නම තමයි අන්තිමට බැලින්නම් ඒවත් සමහරලාට කරන්නේ. මොකද පිටුතුනි හිත රිදෙන එකට මං අකමැතියි. ඉතින් හිත රිදෙන එක නවත්ත ගන්න දහම අහද්දී මග වඩද්දී දේවල් කරද්දී නොදැනුවත්ම සමහර වෙලාවට 90%ක් විතර අවස්ථාවල ඒක කරන්නේ වෙන වැඩක් වෙනුවෙන්.